අයිබෝන් යාළුවනේ ඉතින් ඔන්න අදම ඔයාලට වීඩියෝ එකක් අරන් ගලා තියෙනවා මෙන්න මේ S13 කියන මේ වර්ගයට අයත් මේ දුම්රිය මැදිරිවල ෆස්ට් ක්ලාස් එහෙම නැත්නම් පළමු පන්ති ආසනවල විස්තරයක් ඔයාලට කියන්න. ඉතින් මේ තමයි පළමු පන්ති මැදිරියක්. මෙතන ඔයාලට පේනවා බටන් එක තියෙනවා. බටන් එකේ බොහොම තමයි ඩෝ එක ස්ලයිඩ් වෙන්නේ. ඉතින් සමහර අය මේ ඩෝ එක අතින් අරින්න try කරනවා. එහෙම කරන්න එපා. ඔයාලා හැම වෙලේම මේ බටන් එක පාවිච්චි කරන්න මේ දොර අරිද්දි වහද්දි. මේ තමයි ෆස්ට් ක්ලාස් වල ඇතුළ ඔයාලට හොඳට පේනවා. ෆස්ට් ක්ලාස් කියන්නේ බොහොම සැප පහසු ආසන සහිත මැදිරියක්. සම්පූර්ණ වායු සමීකරණය කරලා තියෙන්නේ. ෆුල් AC කරලා තියෙන්නේ. ඉතින් මේ S13 වර්ගයට අයත් දුම්රිය මැදිරි වල තමයි මේ විදිහට අපිට දැක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙතන ෂීට් නම්බර්ස් ගහලා තියෙනවා ඔයාලට. මේ W අකුරෙන් කියන්නේ වින්ඩෝ කියන ෂීට් එක. A අකුරෙන් කියන්නේ ISL කියන එක. ඉතින් W අකුර තියෙන ෂීට් එකක් හැම වෙලේම වින්ඩෝ ෂීට් එකක් වෙන. කියන්නේ ඔයාලට හිමි ආසනය ඒ නම්බර් එකෙන් හොයාගන්න පුළුවන් ඔයාලට තියෙන වින්ඩෝ ෂීට් එකක්ද නැද්ද කියන එක. ඉතින් මේ මෙතන තියෙන ඔයාලට පේන ට්‍රේ එකක්. මේ ට්‍රේ එක තියාගන්න තියෙන්නේ ඔයාලට මේ ඔයාලගේ කෑම බීම මොන හරි තියාගෙන ඒවා ගන්න කෑම බීම ගන්න. ඉතින් සමහර අය මේවල බෑග්ස් තියන් යනවා. ඉතින් ඒ දේ කරන්න එපා. මේවලට එහෙම ගොඩාක් බර දරා ගන්න පුළුවන් කමක් නැහැ. මේවල මැක්සිමම් කිලෝ ගාණක් තියෙනවා. ඉතින් මේ ෆස්ට් ක්ලාස් වල මෙන්න මේ ෂීට්ස් ඔයාලට ඕන විදිහට රොටේට් කරන්න පුළුවන්. මෙන්න මේ මම පේනවා වගේ මම කකුලේ ඔන්න පහලින් මේ ෂීට්ස් වලට පල්ලෙහින් මම කකුලෙන් ප්‍රෙස් කරන් ඉන්න තැන ඒක ප්‍රෙස් කරගෙන මේ ෂීට්ස් කරකුවොත් ඔයාලට එහාට මෙහාට ඔයාලට ඕන විදිහට මේ ෂීට්ස් කරකව ගන්න පුළුවන්. මේ පල්ලෙහා තියෙන ලිවර් එකෙන් ලිවර් එක ප්‍රෙස් කරගෙන තමයි මේ ෂීට්ස් කරකවන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ කකුල ඔයාලට තියාගෙන පහසුවෙන් තියාගෙන යන්න පුළුවන් විදිහට හදලා තියෙන මේ පැඩල් එක මේකක්. ඒකේ එහා පැත්තේ තියෙන පැඩල් එක එකෙන් තමයි මේ කකුල ගන්නෙ. ඉතින් මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මේ ප්ලග් පොයින්ට් එකෙන් වෝල්ට් හැබැයි 110යි එන්නේ. ඔයාලගේ මොන හරි දේවල් charge කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ටිකක් slow තමයි charge වෙන්නේ නම් ඒ උනට කරන්ට් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේ ඔයාලට sheet එකත් මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට ඔයාලා සෝපාස් විදිහට sheet එක adjust කරගන්න පුළුවන්. මොකද සම්පූර්ණ sheets ඔක්කොම adjustable sheets තියෙනවා.